ඉතින් නිරන්තරයෙන් පෝන් වීඩියෝස් බලන එක, Facebook රීල් බලා ඉන්න එක හැමතිස්සෙම සිගරට් භාවිතා කරන එක. ඉතින් මේ වගේ දේවල් අපි දන්නවා මේවා හැමතිස්සෙම කර හිටියොත් කෙලවෙනවා කියලා. ඒත් ඇයි අපිට මේවා තාම නවත්ත ගන්න බැරි? ඉතින් මේක මේ අපේ සමාජයේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක්. අද අපි ඒ ගැන කතා කරමු. ඉතින් channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි ඩෝපමින්. ඉතින් ඩෝපමින් කියන්නේ සතුටම නෙමෙයි. ඩෝපමින් කියන්නේ අපි මොකක් හරි දෙයක සතුටක් ලැබුණාට පස්සේ ඒක නිරන්තරයෙන් කරන්න ඕනි කියලා කියන කිමිකල් එක. ඉතින් අපි පෝන් වීඩියෝ එකක් බැලුවාම රීල් එකක් බැලුවාට පස්සේ නැත්නම් සිගරට් එකක් භාවිතා කරාට පස්සේ මත්ද්‍රව්‍යයක් භාවිතා කරාට පස්සේ ඊට පස්සේ අපේ මොළේ කියනවා මේක නැවත කරන්න එක හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේකට ඇඩික්ට් වෙන්න පුරුදු වෙන්නේ. ඉතින් මේක නවත්ත ගන්න දින ලොකුම රහස තමයි අපි තේරුම් ගන්න ඕනි මේක කරාට පස්සේ දැනෙන ෆීලිං එක මොකක්ද කියලා. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු සිගරට් කෙනෙක්ට. ඉතින් සිගරට් එක පාවිච්චි කරන වෙලාව විතරයි සතුට තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒකෙන් පස්සේ කොයි වගේ ෆීලිං එකක්ද අපිට තියෙන්නේ කියලා. නැත්නම් ඒක භාවිතා කරන්න කලින් තියෙන ෆීලිං එක මොකක්ද කියලා. ඉතින් ඒ පොඩි වෙලාවක් අතර තමයි ඒ ෆීලිං එක තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ප්‍රධානම දේ තමයි අපි මේවට දීලා තියෙන අනවශ්‍ය වටිනාකම. අපිව මේ ඉනට සතුටු කරනවා කියලා අපි හිතන් ඉන්න අනවශ්‍ය වටිනාකම අයින් කරලා දාන්න ඕනේ. ඉතින් අර සිගරට් එක භාවිතා කරන එක අපි දන්න ඕනේ ඇත්තටම මේකෙන් ලැබෙන දේ මොකද්ද? මේකෙන් පස්සේ තියෙන ෆීලිං එක මොකද්ද? ඒ සතුට තියෙන්නේ తాවකාලික මොහොතක් සඳහා විතරයි. එතනින් පස්සේ ආයෙක නැහැ. ඉතින් අපි මුලින් මේකට දීලා තියෙන අනවශ්‍ය වටිනාකම අයින් කරලා දාන්න ඕනේ. මේකෙන් ලැබෙන දේවල් අපි හිතන්න ඕනේ සල්ලිත් නිකන් ආස්ති වෙනවා. ඉතින් මේ වගේ දේවල් අපිට Facebook රීල් බලා ඉන්න දෙන්නේ, පෝන් වීඩියෝ එකක් බලන්න දෙන්නේ, නැත්නම් සිගරට් එකක් භාවිතා කරන්න දෙන්නේ. මෙන්න මේ වගේ දේවල් කරන්න දෙන්නේ මොන වගේ වෙලාවකද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ හිතෙන්නේ අපි ලෝන්ලස් එකේ ඉද්දි, බාලුවෙන් තනිකමෙන් ඉද්දි, අන්න ඒ වගේ වෙලාවල තමයි අපිට ගොඩක් ආඩ ඉතින් ගොඩක් අය මේකට ඒක මකා ගන්න රෙදි පුරුද්දක් විදිහට තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපිට එකෙන් ඇත්තටම දෙයක් ලැබිලා තියෙනවද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ ඩෝපමින් ලැබෙන දේ අපි වෙන දෙයකට shift කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න, එළියට යන්න, workout එකක් කරන්න. ඉතින් මේ හැම දෙයකින්ම එක හා සමාන ඩෝපමින් ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ අච්චර වේගින් ලැබෙන්නේ නැහැ. අපිට මේ හැම දෙයකින්ම සතුටක් ගන්න පුළුවන්. ඉතින් ඒක අපි තේරුම් ගන්න අපි මේක එකපාර කරන්න බෑ. ඉතින් ආයේ මේ වගේ අපිට Facebook රීල් එක බලන්න හිතෙද්දීම විනාඩි 5ක් අයින් කරලා බලන්න ඕනේ ෆෝන් එක අපිට අපේ ෆීලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. විනාඩි 5ක් තියලා බලන්න කොයි වගේ ෆීලින් එකක් තියෙන්නේ කියලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න. එක්සර්සයිස් එකක් කරන්න. ඉතින් මේ විදිහට අපි අපේ හැබිට්ස් කියන දේවල් shift කරන්න ඕනේ වෙන දෙයකට. නැත්තම් අපේ නාතල් එකක් තිබ්බ කියලා తాවකාලික දේවල් වෙනුවට වෙන දෙයකට අපි මේවා shift කරන්න ඕනේ. එක්සර්සයිස් කරන්න ඕනේ. එළියට පොඩ්ඩක් යන්න ඕනේ. ඒ වගේ වෙන දෙයකට මේක shift කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අද මේ පොඩි දේ ගැන තමයි අපි අද කතා කරේ. ඉතින් තවත් ඉස්සරහට වීඩියෝ වලින් අපි මේ ගැන තවත් විස්තරාත්මකව කතා කරමු. ඉතින් අනිවාර්යයෙන් ඔයාලා අදහස පාලින් කමෙන්ට් කරන් යන්න.